ආයුබෝවන් යාළුවනේ. ද ලංකන් එක්ස්ප්ලෝරර් තුලින් අද අපි ඔයාව එක්කගෙන ආවේ හෙළ වාරි කර්මාන්තයේ කිරුළ බඳු වූ අසම සම නිර්මාණයට. ඒ තමයි කලාවැව. මීට වසර 1500කට පෙර එනම් ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේදී ශ්‍රී ලංකාව පාලනය කළ ධාතුසේන මහරජතුමා තමයි මේ මහා සාගරයක් වගේ පේන කලාවැවයි බලලු වැවයි එකතු කරලා මේ දැවන්ත නිර්මාණය කළේ. මේ වැවි වට ප්‍රමාණය පමණක් සැතපුම් 40කට ආසන්නයි. කලාවැවේ තියෙන ලොකුම විස්මිතය තමයි මේකේ ජල කළමනාකරණ තාක්ෂණය. කලාවැවේ ඉඳලා අනුරාධපුරේ තිසාවැව දක්වා සැතපුම් 54ක් දුරට ජලය ගෙනියන ජයගඟ හෙවත් යෝදෑල ලෝක ඉතිහාසයේම අද්විතීය නිර්මාණයක්. දන්නවද මේ ඇලේ බැස්ම කොච්චරද කියලා? පළමු සැතපුම් 17 පුරාවටම බැස්ම 70%කටම එක අංගලයි. කිසිම නවීන උපකරණයක් නොතිබුණු යුගයක අපේ මුතුන් මිත්තන් මේ වගේ සියුම් මිනුම් ගත්තේ කොහොමද කියන එක අදටත් ලෝකයටම ලොකු අභිරහසක්. නමුත් මේ තරම් මහා සම්පතක් දායාද කළ ඒ ශ්‍රේෂ්ඨ මහරජතුමාට අන්තිමට අත්වෙන්නේ ඉතාමත් කීදනීය ඉරණමක්. තමන්ගේම ලේවලින් උපන් පුතා කාශ්‍යප කුමාරයා රජකම ලබා ගැනීමේ කෑදරකමට තමන්ගේ පියාව මේ කලාවැව් බැම්මටම තියලා මැටි ගහලා ඝාතනය කළා. තමන්ගේ ධනය පෙන්වන්න කියලා බලපෑම් කරද්දී ධාතුසේන රජතුමා කලාවැවේ වතුර දෝතක් අරගෙන මේක තමයි මගේ සකලවිධ ධනය කියලා කියපු මේ සංවේදී කතාව මේ වැව්දිය මත අදටත් රැවුදෙනවා වගේ ඔයාට දැනෙන්නේ නැද්ද? ධාතුසේන රජතුමා එදා කළේ මහා පරිත්‍යාගී නිසා අදටත් රජරට ගොවිබිම් දහස් ගණනක් සශ්‍රීක වෙනවා. ඒ වගේම මේක ලංකාවේ වල්ලලි අතුන්ගේ විශාලතම පාරාදීසයක්. කලාවැව කියන්නේ හුදෙක් ජලාශයක් පමණක්ම නෙවෙයි. ඒක අපේ හෙළ ජාතියේ අභිමානය, අපේ මුතුන් මිත්තන්ගේ බුද්ධිය සහ දහඩිය කඳුළුවල ජීවමාන සලකුණක්. අදටත් ලෝකයේ නවීන ඉංජිනේරුවන්ට පවා අදහා ගන්න බැරි අංගලෙන් අංගලට ගණනය කරලා හදපු විශ්මිත හෙළවාරි තාක්ෂණයේ ජීවමාන සාක්ෂියක් තමයි අපි අද මේ දකින්නේ. මේ දැවන්ත ජලකඳ පිටුපස තියෙන්නේ හිතාගන්නවත් බැරි තරම් දියුණු තාක්ෂණයක් වගේම මුළු රටම කම්පා කරපු කඳුළු කතාවක්. ඉතින් යාළුවනේ, ලංකාවේ මේ වාගේ සැඟවුණු ඉතිහාසය සහ විශ්මිත තැන් ගැන ඉහළම ගුණාත්මක භාවයකින් යුතුව දැනගන්න ද ලංකන් එක්ස්ප්ලෝරර් අපේ YouTube channel එක දැන්ම subscribe කරන්න. මේ වීඩියෝ එක ගැන ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරගෙන යන්නත් අමතක කරන්න එපා වගේම සුන්දර අභිමානවත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්. ද ලංකන් එක්ස්ප්ලෝරර්